මේ වීඩියෝකින් අපි කතා කරන්න යන්නේ අනුකරණය සම්මතාකාරය 12 පිළිබඳව. අපි බලමු මොන වගේ අනුකලද අපිට මේ යටතේ සාකච්ඡා කරන්න හම්බ වෙන්නේ කියලා. දාගන්න සම්මතාකාරය 12. මේ විදිහට වඩා සම්මතාකාර 18ක් හම්බ වෙනවා. ඒකේ 12 වෙනි ආකාරය පිළිබඳව තමයි මේ වීඩියෝකින් අපි කතා කරන්නේ. අපිට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ ඒවා. අනුකල ax ධන b. ලවයේ ඉන්නවා ඒකජයක්. හරයේ ඉන්නවා වර්ගජයක්. ax වර්ගය ධන bx ධන c dx. මෙන්න මේ වගේ අනුකල ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න හම්බ වෙන්නේ. උඩ ඉන්නවා ඒකජයක්, යට ඉන්නවා වර්ගජයක්. උන්වයි ආකාරයෙන්. උඩ ඒකජ සාධකයක් සහ යට වර්ගජයක් විදිහට පෙනී ඉන්න අනුකලයක් තමයි තියෙන්නේ. එතකොට බැරි වෙලා හරි යට කෙනාගේ අවකලනය උඩ ඉන්නවනම් යට කෙනාගේ අවකලනය උඩ ඉන්නවනම් අපිට පුළුවන් සම්මතාකාර 3 යටතේ අනුකලනය කරන්න. යට ඉන්න කෙනාගේ අවකලනය ලවයේ ඉන්නවනම් අපිට පුළුවන් සම්මතාකාර 3 යටතේ අනුකලනය කරන්න. මෙයා සාධක වලට වෙන් වෙනවා නම් එහෙම නැත්නම් පූර්ණ වර්ගයක් හරි නම් අපිට පුළුවන් භින්න භාග වලින් අනුකලනය කරන්න. ඔය අවස්ථා කිහිපෙ තමයි අපිට හම්බ වෙන්නේ. ඒකත් වෙන්නේ නැත්නම් ඒ දෙකම වෙන්නේ නැත්තම් යට කෙනාගේ අවකලනේ උඩ ඇත්තෙත් නැහැ. මෙයා සාධක කැඩෙන්නෙත් නැත්තම් අපිට පුළුවන් යට කෙනාගේ අවකලනය පාවිච්චි කරලා උඩ හදාගන්න ලවය ප්‍රකාශ කරන්න. රයිට්. ඔය අවස්ථා තුන තමයි මෙතෙන්දී හම්බ වෙන අනුකල වර්ග තුන. ඉතාමත් වැදගත්ම අනුකලයක් මේ පාඩමේදී හම්බ වෙන. දාන්න පළවෙනි තරු ලකුණ. හරේ අවකලනය ලවයේ ඇතිනම් හරේ අවකලනය ලවයේ ඇතිනම් යට කෙනාගේ අවකලනය උඩ ඉන්නවනම් සම්මතාකාර 3 යටතේ අනුකලනය කරන්න. ඒතර අපේ තුන්වෙනි වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා සම්මතාකාර 3 පිළිබඳව. සම්මතාකාරය 3 යටතේ අනුකලනය කරන්න. යට එක්කෙනාගේ අවකලනය උඩ ඉන්නවනම් මහරම ලේසි එක සැරේ උත්තරේ ලියලා දාන්න පුළුවන් වන් ෂොට් උත්තරේ ලැබෙනවා. දෙවෙනි අවස්ථාව යට කෙනා සාධක වලට වෙන් වෙනවා නම් මේ වර්ගජය සාධක වලට වෙන් වෙනවා නම් අපිට පුළුවන් භින්න භාග හොයලා අනුකලනය කරන්න. වර්ගජය සාධක වලට වෙන් වේ නම් සාධක වලට වෙන් වේ නම් භින්න භාග සොයා අනුකලනය කරන්න. මෙතනත් නැවත හම්බ වෙන ආයේ සම්මතාකාරය 3ම තමයි. භින්න භාග සොයා. එහෙම නැත්නම් සම්මතාකාර 2 වෙන්නත් පුළුවන්. භින්න භාග සොයා අනුකලනය කරන්න. මේ වර්ගජය ප්‍රභින්න ඒකජ සාධක දෙකකට වෙන් වුණොත් අපිට පුළුවන් සම්මතාකාර 3 යටතේ යන්න. බැරි වෙලා හරි මේක පූර්ණ වර්ගයක් වෙන්නත් පුළුවන්. පූර්ණ වර්ගයක් වුණොත් සම්මතාකාරය 2 ලැබෙනවා වෙන්නත් පුළුවන්. මෙන්න මේ භින්න භාග අනුකලනය කරද්දී මේ දෙකම වෙන්නේ නැත්තම් යට එක්කෙනාගේ අවකලනය උඩ ඇත්තෙත් නැහැ යට කෙනා සාධක කැඩෙන්නෙත් නැහැ. මේ වගන්ති යටතේ ගණන දන්නත් බෑ. දෙවෙනි වගන්ති යටතේ ගණන දන්න බැයි නම් මෙන්න මේ වැඩේ කරන්න. මේ දෙකම වෙන්නේ නැත්තම් මොකද්ද? ලවය ප්‍රකාශ කරගන්න ඕනි හරේ අවකලනය වතාවක් ලැම්ඩ ධන මියු විදිහට. කියන්නේ ලවය ප්‍රකාශ කරනවා ලැම්ඩ වතාවක් හරේ අවකලනය ධන මියු.
ඔය විදිහට ප්‍රකාශ කරාම අපිට පුළුවන් මෙයා සම්මතාකාර 3 සහ සම්මතාකාරය 11 යටතේ අනුකලනය කරන්න. නේ? ඔන්න ඔය වගන්ති 3 යටතේ අපිට පුළුවන් ගාන හදාගන්න. මාර්බලීසි ඊටාම වැදගත් අනුකලයක්. ඔයාට විභාගයේ නිරන්තරයෙන්ම හම්බ වෙන ගණන් જાතියක් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ සම්මත අනුකලය. පළවෙනි ගාන මෙන්න මෙයා. බලන්න තනින් හදන්න පුළුවන්ද කියලා. අර තරු ලකුණු දෙක යටතේ පරීක්ෂා කරලා බලන්න. මෙයාව අපි ගමු. බලන්න යට කෙනාගේ අවකලනය ලවයේ ඉන්නවනම් සම්මත ආකාර 3 යටතේ උත්තර ලියන්න පුළුවන්. බලන්න ඉන්නවද කියලා. 2x වර්ගය ඍණ 3x ධන 3 අවකලනය කරොත් 4x ඍණ 3 ලැබෙනවා. යට කෙනා අවකලනය කරාම ලවය ලැබෙනවා. එහෙනම් මේක සම්මතාකාර 3 යටතේ උත්තර ලියන්න පුළුවන් අවස්ථාවක්. ln යට එක්ක. ඉතාම පහසුයි. යට කෙනාගේ අවකලනය උඩ හිටියොත් කෙලිම උත්තර ලියන්න පුළුවන් කිසිම අපදාවක් වෙන්නේ නැහැ. C කියන්නේ අභිමත තාත්වික නියතයකි. යා ලවයේ අවකලනය හරේ අවකලනය ලවයේ ඉන්නවා නම් පුළුවන් 3 යටතේ වන් ෂොට් උත්තරේ ලියන්න. රයිට්. තව ගණන් බලන්න. අනුපිළිවෙලින් චෙක් කරලා යන්න. හරේ අවකලනය ලවයේ ඉන්නවද? නැත්තම් මේක සාධක කැඩෙනවද? ඒකත් නැත්නම් තුන්වෙනි පොයින්ට් එකට යන්න. පළවෙනි පොයින්ට් එකෙන් කරන්න පුළුවන් නම් ඒකෙන් ඉවරයක් කරනවා. එහෙම නැත්නම් සාධක කැඩෙනවද කියලා බලන්න. සාධක කැඩෙන්නෙත් නැත්නම් අන්තිම තර ලකුණට යන්න. එච්චරයි. බලන්න. x වර්ගය ධන x ධන 1 අවකලනය කරාම 2x ධන 1 ලැබෙනවා. එහෙනම් මේ ඉන්නේ යට එක්කෙනාගේ අවකලනය ලවයේ ඉන්නවා. ඔය විදිහට. ලියන්න C කියන්නේ අභිමත තාත්වික නියතයක් බව. රයිට්. ඊළඟ අනුකලය මෙයා. බලන්න අනුකල 2x වර්ගය ඍණ 6x ධන 7 අවකලනය කර බලමු ඉතින් 2x වර්ගය අවකලනය කරොත් 4x ඍණ 6යි මේ නියතය අවකලනය කරාම බිඳුවයි 4x ඍණ 6 කියලා එන්න ඕනේ බලන්න ඉන්නේ 2x ඍණ 3 එන්න ඕනේ 4x ඍණ 6 කියලා ඉන්නේ 2x ඍණ 3 අපිට පුළුවන් හරයේ අවකලනය ලවයේ හදාගන්න මේක නියතයකින් වෙනස් වෙලා තියෙන හින්දා මොකක්ද කරන්නේ ලවය දෙකෙන් ගුණ කරමු. ලවය සම්පූර්ණයෙන් දෙකෙන් ගුණ කරමු. 4x ඍණ 6 හැදෙනවා. ලවය දෙකෙන් ගුණ කරා නම් හරයක් දෙකෙන් ගුණ කරන්න බෑ. ඒ වෙනුවට මම කරන්න ඉස්සරහට භාගය කියලා නියතයක් දාගන්න. නේ උඩ ගුණ කරපු දෙකේ ඉලක්කම මෙයත් එක්ක කැපිලා යනවා එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ අනුකලය පිළිබඳව හිතලා බැලුවොත් අපිට පේනවා යට කෙනාගේ අවකලනය උඩ ඉන්නවා. යට කෙනාගේ අවකලනය උඩ ඉන්නවා. සම්මතාකාරය 3 යටතේ උත්තර ලියන්නයි දෙන්නේ. දාන්න C කියන්නේ
උඩ ඉන්නවා 2x ධන 1 යට ඉන්නවා x වර්ගය ඍණ 3x ධන 2. බලන්න. යට කෙනා අවකලනය කරොත් 2x ඍණ 3. එහෙම එක්කෙනෙක් උඩ තට්ටුවේ නැහැ. යට කෙනා සාධක කැඩනවද? ආව්. මේක සාධක කැඩනවනේ. අපි සාධක කඩාගමු. x වර්ගය ඍණ 3x ධන 2ක් එනවා රයිට්. සාධක කැඩනවා. එහෙනම් මේක භින්න භාග වලින් තමයි කරන්නේ. අපි ගමු මෙන්න මේ පරිමේෂිතය වියෝජනය කරගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ඇතුලේ ඉන්න පරිමේෂිතය වියෝජනය කරගන්න සිද්ධ වෙනවා. කියන්නේ මෙයාගේ භින්න භාග ගන්න ඕනේ. මේක භින්න භාග ගන්න බලන්න ඉස්සෙල්ලා. පිළිවෙලට කරන්න මේක කටුවැඩ කොලෙක් කරලා හරියන්නේ නැහැ. පේපරේ පෙන්නන්න වෙනවාට. මේකේ භින්න භාග කඩාගන්න. ප්‍රභින්න ඒකජ සාධක දෙකක් තියෙන්නේ. මෙයාට අනුරූපව A බෙදීම x ඍණ 1 කියලා භින්න භාගයක්. x ඍණ 2 කියන සාධකයට අනුරූපව කැපිටල් B බෙදීම x ඍණ 2 කියලා සාධකයක්. ඔය විදිහට. යන්න ඉස්සරහට එක භින්න භාග වෙලා දෙන්න. ටක් ගාලා. පොදු හරයක් ගමු. මේ පරිමේෂිත දෙක සමානයි. හරයත් සමානයි. එන ලවය සමාන වෙන්න ඕනේ. අපි ලියමු සියලු x අයත් r සඳහා. සියලු තාත්වික x අගයන් සඳහා. මේ ලැබෙන්නේ සර්ව සාමයක්. මොකද්ද 2x ධන 1 සර්ව සමයි. මේ ඉන්නේ සර්ව සාමයක්. අගයන් ආදේශ කරන්න බෑ වගේ මිත්‍යා මතවලට අහු වෙන්න එපා. සියලු තාත්වික x අගයන් සඳහා මෙයාට සමානයිනේ. සර්ව සමයි. මේක සර්ව සාමයක් වෙනවා. එහෙනම් අපිට පුළුවන් අගයන් ආදේශ කරලා අවශ්‍ය නියත ටික හොයාගන්න යන්න. විශේෂකයන් ආදේශ කරමු. අපි ගමු x සමානයි 1 විට කියලා. x ඉන්න හැමතැනට 1 කියලා ආදේශ කරද්දී වම් පැත්තේ මෙයාට එක ආදේශ කරොත් ශුන්‍ය වෙනවා. මෙතන එනවා අපිට a වතාවක් 1 ඍණ 2 කියලා. 3යි a සමානයි ඍණ 3යි. a සමාන ඍණ 3යි. මම ඉරිදයක් ගහන්න යන්නේ නැහැ මොකද අපිනේ හොයන්න යන්නේ. x සමානයි 2 විට. so b නේ. මෙයා දෙක දැම්මම මෙයා බිඳුවක් වෙනවනේ b. 2 ඍණ 1. ඒවා ආදේශ කරන්නදිත් පෙන්නන්න. මොකද ඔයාලට ධන ඍණ මාරු වෙලා නියතයක් වැරදුනොත් ගානම විනාශ වෙනවනේ. හරියට කරගන්න. b සමානයි 5යි. 5 සමානයි b කියලා තියන්න බෑ හරිනේ. a සමානයි ඍණ 3යි b සමානයි 5යි. ඔයා නියත හොයද්දී විශේෂකයන් ආදේශ කිරීමෙන් හොයන්න පුළුවන් උපරිම නියත ගණන හොයාගන්න. එහෙම බැරි ඒවාට විතරක් සංගුණ සමාන කරන ප්‍රතිපත්තියට ලේසි වැඩේ. එහෙනම් මෙයා වෙනුවට ඒකේ භින්න භාග ටික දාගමු. කවුද? a බෙදීම x ඍණ 1යි. ඍණ 3 බෙදීම x ඍණ 1යි. b බෙදීම x ඍණ 2යි. 5 බෙදීම x ඍණ 2යි. 5 බෙදීම x ඍණ 2යි.
අනේ මේ දෙන්නට අපි වෙන වෙනම අනුකලනය දාමු. අනුකල ඍණ 3යට x ඍණ 1යි dx අනුකල 5යට x ඍණ 2යි dx. තර මේ අවස්ථාව අපි කලින් කතා කරලා තිනවා. 1යට ඒකජ සාධකය 1යට ඒකජ සාධකය කියන්නේ සම්මතාකාරය 3. නියතයක් තියෙන එළියට ගන්න ඍණ 3 පහත් එළියට ගන්න. සම්මතාකාරය 3 තමයි අපිට මෙතන ලැබෙන්නේ. તો වීඩියෝ පෝස්ට් කරලා ඔයාලට මේක හරියට කරගන්න බැරි නම් උත්තරේ දාගන්න. ඊට පස්සේ මේ පරිමේෂිතය වෙනුවට එයාගේ බින්න භාගය ආදේශ කරන්න. රයිට්. එහෙනම් අපි යන් උත්තරේට. නියත එළියට ගන්න. ඍණ 3 කියන්නේ නියතයක්. එළියෙන් තියමු. පහ කියන්නේත් නියතයක්. එළියට දෙන්න. එහෙනම් දැන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ. මෙයාගේ අවකලනය 1යි උඩ ඉන්නවා. මෙයාගේ අවකලනය 1යි උඩ ඉන්නවා. එහෙනම් සම්මතාකාරය 3 යටතේ උත්තරේ ගන්න පුළුවන්. ඍණ 3යි ln x ඍණ 1 ධන 5යි ln x ඍණ 2 අනිශ්චිත අනුකලනයක් නිසා ධන c දාන්න. ධන c. මේක තමයි අපේ අවසාන පිළිතුර. ඉරි දෙකක් ගහන්න ලියන්න C කියන්නේ අභිමත තාත්වික නියතයකි. C කියන්නේ අභිමත තාත්වික නියතයකි. අනේ මෙයාගේ පරිමේෂිතය මේ පරිමේෂිතය වියෝජනය කරලා භින්න භාග දෙක ගත්තා. ඒ දෙන්නව අනුකලනය කරාම කෙලිම උත්තරේ එනවා. මාරම ලේසි. ඒතර මේ වැඩේ කරන් යන්න අර කලින් අවස්ථාවල මතක වැදගත් වෙනවා. ප්‍රැක්ටිස් එක වැදගත් වෙනවා. මෙන්න ගන්න. බලන්න. යට කෙනාගේ අවකලනය උඩ ඇත්තේ නැහැ. 2x ධන 2 කියලා එක්කෙනෙක් උඩ නැහැනේ. 2x ධන 5 ඉන්නේ. තව යට කෙනා සාධකව කැඩෙන්නෙත් නැහැනේ. යට කෙනා සාධක කැඩෙන්නෙත් නැහැ. එහෙනම් කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. ලවය සමානයි. ලවයේ ඉන්නේ 2x ධන 5නේ. ලවය සමානයි ලැම්ඩා වතාවක් හරයේ අවකලනය. යට එක්කෙනා අවකලනය කරන්න 2x ධන 2. හරයේ අවකලනය ධන මියු කියලා ගන්න ඕනේ. දැන් කරන්න ඕනේ ඔන්න ඔහොම. ඇත්තටම කරන්නේ මේ ලවය යට කෙනාගේ අවකලනය ඇසුරෙන් ප්‍රකාශ කරගන්න එක. හිතෙන් කරන්නත් පුළුවන් වශයෙන් නම් මම මෙතන ලැම්ඩා මියු හොයාගන්න හිතුවා. රිලේසිනේ ඕන කෙනෙක්ට තේරෙනවා. රයිට්. මෙතනින් ලැම්ඩා මියු හොයාගන්න. අපි යන් x වල සංගුණක වලට මේ බහුපදය මේ බහුපදයට සමානයි. එහෙනම් මේ දෙන්නගේ මාත්‍ර සමාන වෙන්න ඕනි. අනුරූප සංගුණක සියල්ල වෙන වෙනම සමාන වෙන්න ඕනි. අපි යන් x වල සංගුණක වලට මේ පැත්තේ x වල සංගුණකය 2යි ලැම්ඩා. මේ පැත්තේ x වල සංගුණකය 2යි. ලැම්ඩා 1ක් කියලා. බලන්න නියත පද ටික ගමු. දකුණු පැත්තේ නියත 2යි ලැම්ඩා ධන මියු. වම් පැත්තේ නියතය 5යි. අපි ලැම්ඩා හොයාගෙන ඉවරයිනේ. මෙතෙන් ආදේශ කරමු. දේවතාවක් 1 ධන මියු සමානයි 5යි. මියු සමානයි 3. වැඩේ හරිනේ. එහෙනම් මොකද්ද? මෙයාව ලියා ගන්න පුළුවන් එක වතාවක් මේ සාධකය මෙයා ධන 3 විදිහට. එහෙනම් අපි ලවය ප්‍රකාශ කරගමු ඒ ක්‍රමයට.
මොකක්ද 2x ධන 2 ධන 3 සම්පූර්ණ බෙදීම x වර්ගය ධන 2x ධන 10යි dx. දැන් මොකද්ද කරන්නේ? මේ දෙන්න වෙන වෙනම යට ඉන්න එක්කෙනත් එක්ක බෙදලා බලන්න සම්මත අනුකල දෙකක් ලැබෙන්නේ. සම්මතාකාරය 3 සහ සම්මතාකාරය 11 විදියට. මෙයා මෙයත් එක්ක වෙනම බෙදන්න එක අනුකලයක් ලැබෙනවා. ධන 3 කියන එක නම් මෙයත් එක්ක බෙදන්න දෙවෙනි අනුකලය ලැබෙනවා. මේ විදියට. තුන බෙදීම මෙයා. රයිට් මේ බලන්න. යට කෙනාගේ අවකලනය උඩ ඉන්නවා. මේ ඉන්නේ සම්මතාකාරය 3. මේ මොකද්ද? සම්මතාකාරය 11. නියතයක් බෙදීම මෙයා කියන්නේ සම්මතාකාරය 11. සම්මතාකාර 11 දෙනුම වුණ වෙනවාට මේක සාධක කැඩෙන්නේ නැති හින්දානේ මෙච්චර දුර ආවේ. ඉතින් මේක සාධක කැඩෙන්නේ නැහැ නම් පිට භාග වලින් යන්න බෑ කොහොමත්. මොකද්ද කරන්න වෙන්නේ? මේක වර්ග පූර්ණය කරලා බලන්න සම්මතාකාරය 10 යටතේ යන්න පුළුවන් වෙනවා. යට කෙනාගේ අවකලනයේ උඩ ඉන්නවා. කෙලිම උත්තරයක් තියන්න පුළුවන් මෙයාගේ. අපි දැනට කොහොම තියාගමු. ධන 3 කියන නියත එළියට ගන්න. යට කෙනා වර්ග පූර්ණය කරන්න. මම හිතමු වර්ග පූර්ණය කරා. x වර්ගෙන් x එකක් ගත්තා. x වල සංගුණකය ධන 2යිනේ. එකෙන් භාගයක් ගත්තා. පූර්ණ වර්ග අරන් බලන්න. x වර්ගේනවා ගුණිතයේ දෙගුණය 2x එනවා ධන එකක් එනවා. ධන 10ක් ඉන්න ඕනේ. එහෙනම් ධන 9ක් දාන්න. 9 ඔන්න අපි 3 වර්ගය කියලා ලියාගමුනේ. මේ ඉන්නේ a වර්ගය ධන x වර්ගය. a කියන්නේ නියතයට x කියලා කියන්නේ විචල්්‍ය සහිත කොටසට. මේ ඉන්නේ a වර්ග ධන x වර්ගය. 1 යට a tan inverse x යට a කියන උත්තරය. එහෙනම් මෙන්න ඊටාම් පහසුවෙන් අනුකලනය වෙනවා. ln x වර්ගය ධන 2x ධන 10යි. මේ ඉන්නේ කවුද? 1 යට a 1 යට 3යි tan inverse x යට a c. පොඩ්ඩක් ලස්සන කරලා තිබ්බොත් තුනට තුන අයින් වෙනවා නේ. tan inverse x ධන 1 බෙදීම 3 ධන c. අනිවාර්යෙන් ලියන්න c කියන්නේ අභිමත තාත්වික නියතයකි. C කියන්නේ අභිමත තාත්වික නියතයකි. ඔන්න ඔය විදිහට ඊටාම සංක්ෂිප්තව අපි කතා කරා. ටිකක් අමාරු නියතවත් මම ටිකක් අමාරු වෙන්න ගත්තේ නෑ. මොකද මට මෙතන කියලා දෙන්න ඕනේ මේ වැඩේ කරගන්න පිළිවෙල හින්දා. ඔයා තව උදාහරණ උත්සාහ කරන්න කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඔය સિદ્ધාන්ත තුන යටතේ තමයි මේ වගේ අනුකල අපි පිළිතුරු ලබා ගන්නේ. මොකද්ද ක්‍රමය? යට කෙනා සාධක කරනවා නම් භින්න භාග වලින් යනවා. යට කෙනාගේ අවකලනයේ උඩ ඉන්නවනම් කොහොමත් one shot උත්තර ලියන්න පුළුවන්. ඒ දෙකම වෙන්නේ නැත්නම් විතරක් මෙන්න මේ ක්‍රමයට ලවය සමානයි ලැම්ඩා වතාවක් හරේ අවකලනය ධන මියු කියලා ගන්න. ලැම්ඩා මියුම ගන්න ඕනේ නැහැ. ඔක කර වෙන නියත දෙකක් දාගන්න ඕන. AB කැපිටල් AB වගේ දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔය කැමති ආකාරයකට දාලා ඒ නියත දෙක හොයාගන්න. එතනින් වැඩ ඉවරයි.
C කියන්නේ අභිමත තාත්වික නියතයකි. අපි කතා කරලා තියෙනවා අනිශ්චිත අනුකලනය අනන්‍ය පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. අනන්‍ය වෙන්නේ නැහැ.